welcome back to my channel. කොහොමද හැමෝටම හොඳින් නේද? ඉතින් ඔන්න මම අද ටිකක් දවල් වෙලා කිරි අලුවා ටිකක් හදාගන්න තමයි හදන්නේ. ඉතින් පැණි පාටට කිරි අලුවා ටිකක් තමයි මේ හදාගන්න යන්නේ බොහොම පොඩි ප්‍රමාණයකින්. ලොකුවට නැහැ. ඉතින් මමයි හබී විතරනේ ඉන්නේ. අනිත් එක ඉතින් මම මේ පළවෙනි පාර්ට මේ හදන්නේ. ඒ නිසා ඉතින් ගොඩකින් හදන්න බෑ. මොකක් වෙයිද කියන්න දන්නේ නැහැ. ඒත් ඉතින් වෙලාවට හොඳටම තිබුණා. හරිම රසයි. ඔන්න ඉතින් අපේ රූබි ඩස්බින් එකේ තියෙන බිත්තර කටු ඔය වගේ දේවල් ඔක්කොම අරගෙන එනවා. ඒකේ වැරදිලාවත් මොන හරි තිබුණොත් එහෙම මෙයාගේ වැඩේ ওই ටික ඔක්කොම අදින එක. ඒ නිසා මම එහෙම තියන්නේ නෑ. දැන් මේ උදේ ගත් එක නිසා ඒක මට අයින් කරන්න බැරුණා. ඉතින් ඒ නිසා ඒක අරගෙන ඇවිල්ලා එයා මෙතන දාගෙන හපනවා. අන්න ඉතින් මමයි හබි හිතේ ගොඩක් දුක තිබුණත් පුළුවන් තරම් එකට ඉන්න වෙලාවේ සතුටින් ඉන්න තමයි මේ දවසේ උත්සාහ කරන්නේ. ඉතින් අපේ හබි කඩේට ගිය වෙලාවේ මම දන්නෙත් නැහැ අයිස්ක්‍රීම් එකකුත් අරගෙන ඇවිල්ලා අනිත් බඩු ගේන වෙලාවේ. ඉතින් එයා එනකොට මම ඔෂකුත් දාගෙන හිටියේ. ඉතින් ඊට පස්සේ අපි දෙන්නත් එක්කම දෙන්න නෙමෙයි තුන් දෙනා අපේ රූබිත් එක්ක. ඉතින් අපි දැන් මේ අයිස්ක්‍රීම් එක කන ගමන් තමයි ඉන්නේ. අපි ඉතින් මොන දේ කෑවත් අපේ රූබිට අනිවාර්යෙන්ම දෙනවනේ. පැණි රස හොඳ නැති වුණත් එයා බලාගෙන ඉන්නකොට අපිට දුකයි. ඉතින් ඔය පේනවනේ. දැන් ඔය එයාට 3-4 වතාවක්ම දුන්නා. එයා ඉතින් ඒක ඉක්මනටම කාලා ආයෙත් ඇවිල්ලා ඉස්සරහින් ඉඳගෙන බලාගෙන ඉන්නවා. එහෙම ඉන්නකොට ඉතින් නොදෙත් බෑනේ. අපි ඉතින් එයාට පොඩි පියනකට දාලා දෙනවා. එයා ඒක කනකොට දිගටම පියන මේ අරගෙන යනවා. ඒ වගේ දැන් දෙපාරක්ම ඇඳයටත් අරගෙන ගියා. අපි බොහොම මාරුවෙන් හොයාගෙන ආපහු ඉතින් ටිකක් දාලා දෙනවා. කරන්න බැරි නිසා අයියා පොඩ්ඩක් එක තද කරගෙන ඉන්නවා. රූබි කනකම් මේ පේන්නනේ රූබි කන විදිය. ඒක බිමටත් දාගෙන. ඉතින් අයිස්ක්‍රීම් කාලා ඉවරලා ටික වෙලාවක් යනකොට අපේ හබීට ඉතින් සුපුරුදු පරිදි හවස තේක නැතුව බෑනි මොන දේ කෑව බිව වුණා. ඔන්න ඉතින් එයා චූටි වැඩක් කරා. ඊට පස්සේ ඉතින් එයාට මතක් වුණා එයාගේ සුපුරුදු තේක. ඉතින් එයා කිව්වා අපි තේ බොමු කියලා. ඔන්න ඉතින් මම ඊට පස්සේ අපේ ගෙනත් තිබුණු අග්ගලා වගේ මම හදාගත්තා. මොකද ඉතින් ඉතුරු වෙලා තියෙනකොට ඒව අහක දාන්නත් වෙන නිසා ඉතින් මම ඒ ටිකෙන් හදාගත්තා. මොකද ඉතින් මම ආයි නැති නිසා ඒව ඉතින් හබි හදාගන්නෙත් නැහැනේ. මම ඉතින් අපේ රූබිටයි මටයි හබීටයි තුන්දෙනාටම හදාගත්තා. අපේ රූබිට නම් ගොඩක් ලොකු එකක් දෙන්න උනේ නැහැ. මොකද එයා හදලා ඉවර වෙනකම්ම කෑවා. ඉතින් අපිත් ඒත් බීලා ඉවර වෙලා හවස පහනක් තිබ්බා. ඉතින් ඕගොල්ලෝ තම්නෙල් එකේ දැක්ක විදිහටම මම ඉතින් අපේ ගෙදර යන්න තමයි යන්නේ. හබී මෙහි ඉන්නවා. ඉතින් අපි දෙන්නට ගොඩක් දුකයි. බලමු ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ අපි මෙච්චර දවසක් මේ කාමරේ අපිට පුළුවන් විදිහට තියෙන දේවල් වලින් හදාගෙන මල් පූජා කරපු තැන. ඉතින් ඒ තැන දිහා බලන් ඉන්නකොට මගේ හිතට ගොඩාක් දේවල් එනවා. ඉතින් ඒ හැමදේම හිතේ තද කරගෙන ඔන්න ඉතින් අද පුංචි වීඩියෝ එකක් තමයි මම අරගෙන ආවේ. මාව බලපු මගේ පුංචි පවුලත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. ගිහින් එන්නම්.